මාරු කරාද, වීල්ස් මාරු කරාද, ටයර් චෙක් කරාද, බ්‍රේක් කොහොමද, ලයින්ස් නැම්මද, ඔක්කොම විස්තරේ තියෙනවා. බිල් එක මම ගත්තේ නෑ. මේක තමයි උල දෙන්නේ මේ කෑල්ල මේක ගැලවෙන්නේ. බස් එක ගත්ත ටිකක් දුර තැනකින් එහා පැත්තේ. නමුත් අද මේ ලේසියට ළඟටම ඇවිල්ලා බහින්න. සාදරයෙන් පිළිගන්නවා හර්ෂණ දිසානායක අපේ YouTube channel එකට. ඉතින් සෑහෙන දවසකට කලින් කරපු වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ඉන්නේ. නොවැම්බර් මාසේ කරපු වීඩියෝ එකක්. අතරම මේ කහුවේ කාලේ තියෙන මේ බිසි ෂෙඩියුල් එකත් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්න අපිට ඉතින් කාලේ චුට්ටක් තිබුණේ නැහැ. ඉතින් දැන් අපිට කාලේ ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. දිගටම අපිට වීඩියෝස් ගේන්න පුළුවන් මේ ඉස්සරහට. ඉතින් අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාලා වෙනුවෙන් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපේ පහුගිය දවස්වල අපේ වාහනේ පොඩි කැඩලු ටිකක් තිබුණා. ඒ ටික හදාගන්න උවමනාවක් තිබුණා. සහ ඒ වගේම තමයි අපේ වාහනේ ඇක්සිඩන්ට් වුණා වලට මතක ඇති. ඒක නිස් වීඩියෝකුත් අපි කලින් ගෙනාවා. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පොඩි අඩුපාඩු ටිකක් තිබුණා. හදපු එකේ අර පොඩි සයිඩ් එකේ කැලි වගේ එක පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒක හදන්නත් උවමනාවක් තිබ්බා. ඒ අතරේ සර්විස් එකත් ඇවිත් තිබුණා. ඉතින් ඒකෙන්ද අපි හිතුවා ෆිල්ම් කොහොමද අපි වාහනේ සර්විස් කරගන්නේ, අඩුපාඩුවක් වුණොත් කොහොමද හදාගන්නේ කියලා මේ විස්තර ටික අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක අපි මේ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් අපි කියන්නම් මේ වීඩියෝ එක අතරතුරදී. ඒකෙන්ද අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මම මීට දවස් දෙකකට කලින් ඇවිත් තමයි වාහනේ මෙතෙන්ට බාර දුන්නේ. වාහනේ හදන තැනට බාර දුන්නා. එතනින් වැඩ දෙකක් කරගන්න තිබුණා. වාහනේ සර්විස් එක කරන එක සහ අර අඩුපාඩු ටික හදන එක. ඉතින් ඒ වැඩ ටිකම කරන්න දවස් දෙකකට කලින් බාර දීලා ගියේ. දවස් දෙකකට පස්සේ තමයි මේ ආපහු අපි වාහනේ අරගෙන යන්න ආවේ. ඉතින් අපි ඔන්න මේ එන්න ඕන තැනට ආවා. මං ඊයේ යනකොට බස් එක ගත්ත ටිකක් දුර තැනකින් එහා පැත්තේ. නමුත් අද මේ ලේසියට ළඟටම ඇවිල්ලා බහින්න තිබ්බා. මේ පොඩි මේ දුරයි යන්න තියෙන මොකකින් බහලා. චුට්ට දුර. හරි. කොහොම හරි ඉතින් ඔන්න අපි ආවා වාහනේ ගන්න. වාහනේ අරගෙන මෙතුරු විස්තරට කියමුනේ. ඔව් ඒක එහෙම හොඳයි. මැසේජ් එකක් ආවනේ වාහනේ හදලා ඉවරයි කියලා. ඔව්. ඒක නිසා වාහනේ අරගෙනම ඉතුරු විස්තරට කියන්න. හොඳයි. යන්න අපි. වාහනේ නම් අන්න අතන තියෙනවා පේනවා. අඩුපාඩු හදලා තියෙන කියලා බලමුද? නෑ මේ අපි ඉතින් වාහනේ බලලා හදන්න දුන්න එක හදලා තියෙන එක බලන්න හැකි. මේ හදලා අටුව හදලා දැන් තියෙන ෂෝක් එකට තමයි මේ නෑ ඒක හරි. මේක තමයි උල දෙන්නේ. මේ කෑල්ල මේක ගැලවෙනවා එළියට. එකයි තිබුණේ. මේ ඒක හොඳට ෆිට කරලා දෙපැත්තම තිබුණා අඩුපාඩු. පැත්තක් තිබුණා. හොඳට මේ හදලා ඒක. හරි. කියන්න වාහනේ නැකලා යන්න. පොතක් එළියට අරන් තියෙන්නේ. ඒක තමයි තිබුණේ මේ සර්විස් බුක් එක. මේගොල්ලෝ ඉතින් මේ අපි මම මුකුත් අරන් දීලා ගියේ නැහැ. මේ ඉතින් අපි ඔන්න වාහනේ ගත්තා. මේකේ සර්විස් එක සම්පූර්ණ ඉවර කරලා තියෙන්නේ.
මේ එතකොට සර්විස් බුක් එකේ නෝට් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොටම රිපෝට් එකක් හම්බ වෙනවා. මේ මේ වගේ රිපෝට් එකක් හම්බ වෙනවා. රිපෝට් එකේ තියෙනවා මොනවද චෙක් කරේ, ඔයිල් මාරු කරාද, ෆිල්ටර්ස් මාරු කරාද, ටයර් චෙක් කරාද, බ්‍රේක් කොහොමද, ලයිනර්ස් දැම්මද, ඔක්කොම විස්තරේ තියෙනවා. සමහර ලාවට අපින් දැන් මේක දාන වෙලාවෙම අහලා තිබුණා මොනවද අලුතින් දාන්න ඕනේ කියලා ගහුවා. ඊට පස්සේ මම කිව්වා වයිපර්ස් ටික මාරු කරන්න කියලා, වයිපර් බ්ලේඩ්ස් මාරු කරන්න කියලා. ඒ ටික මාරු කරා කියලා කිව්වා. ඊට අමතරව මුකුත් රීප්ලේස් කරන්න ආවොත් ඒගොල්ලෝ අපිට මැසේජ් එකක් දානවා මෙන්න මේවා විල තියෙනවා රීප්ලේස් කරන්න, මේවා රීප්ලේස් කරන්න ඕනේ කියලා. දැන් අපි වාහන ඉච්චර දුවලා නැහැනේ. කිලෝමීටර් කොච්චරද? 45800යි. ඉතින් ඒක නිසා තාම ලොකුවට ඉතින් චේන්ජස් මුකුත් නැහැ. මම බය හිටියා ටයර්ස් මාරු කරන්න වෙයි කියලා. මොකද මෙහි වින්ටර් ටයිම් එකේ සහ සමර් ටයිම් එකේ ටයර් එකේ කට්ට තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ඒක ගැන තමයි ගොඩක් වරි වෙලා හිටියේ. ටයර් සෙට් එක මාරු කරනවා කියන්නේ මම හිතන්නේ යුරෝ 1000කට ආසන්න ප්‍රමාණයක් යනවා ටයර් ටික මාරු කරන්න. අනිත් එක අපේ වාහනේට මේ වින්ටර් ටයර්ස් මාරු කරන්න නැහැ. වින්ටර් සමර් දෙකටම අපි එක ටයර් එකක් තමයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මේකේ ආපු ටයර් සෙට් එකමයි තාම තියෙන්නේ. මම හිතන විදිහට. හරි? මොකද අපි ගන්නකොට තිබිච්ච එක තමයි අපි තාම දුවන්නේ. එතකොට මේකේ ඒ තිබුණ මේකත් එක්ක මේ සාමාන්‍යයෙන් මම හිතුවා මාරු කරන්න වේවි කියලා මට කට්ට නිකන් ගෙවිලා වගේ නිකන් මට දැනුණා. නමුත් මම මීටර් මැනලා බැලුවේ නැහැ. දැන් මේගොල්ලෝගේ චෙක් කරලා බලලා තියෙනවා ටයර් එකේ කට්ටේ තියෙනවා 4.2 4.8 මිලිමීටර් කියන ලෙවල් එකේ තියෙනවා. ඒකෙන් මේ මට මතක විදිහට 5ද කොහෙද තියෙන්න ඕනේ? නෑ මං ඇහුවා. ඔව් මං දැන් ඇහුවා ඒක දැන්. මම හිතන් හිටියත් 5 කියලා. එතකොට දැන් තියෙන්නේ 4.2 නේ. මං හිතුවා දැන් මාරු කරන්න ඕනත් දන්නේ නැහැ කියලා. ඒකින්ද මං ඇහුවා කොච්චරක්ද තියෙන්න ඕනේ කියලා. එතකොට එයා කිව්වා සමයකදී තියෙන්නේ 1.5 තියෙන්න ඕනේ. සමර් ටයිම් එකේ සමර් ටයර්ස් වල 1.5 තියෙනවලු කට්ට. වින්ටර් ටයිම් එකේ 3 point තියෙනවා. 3 point. ඒක දැන් 4.2 තියෙනවානේ. ඒකින්ද මං කිව්වා ලොකු දෙයක් එහෙනම් මං හිතේ ටයර්ස් මාරු කරන්න වෙයි කියලා මං යත් එක කිව්වත් එක්ක. ඉතින් මයික් ස්පෙෂලි මහුවා ඒක නිසා නෝට් කරලා මේක විස්තර කොහොමද දීලා තිබුණා. මට ඒක පෙන්වුවා මෙන්න මේ මෙහෙමයි. ඔය තියෙන ප්‍රමාණය ඇති ප්‍රශ්නයක් නෑ. වට මේ තව කාලයක් දුවන්න පුළුවන් කියලා. වාහනේ වැඩි ඉවරයි. එතකොට තව කියන්න තියෙන විස්තරය තමයි මේ ඉතින් මෙහෙදිත් අපිට වාහනේදී දැන් අපේ වාහනේ යන අපිට සර්විස් එක කරන්න ආවේ අවුරුද්දකට සැරයක් හෝ කිලෝමීටර් ගාන කිලෝමීටර් 25000ක් තමයි අපිට තිබුණ පොඩ්ඩක් ඉන්නකොට හරියට බලතයි. ගිය අවුරුද්දේ සර්විස් එක කරා නේද? ඔව් ගිය අවුරුද්දේ අපි සර්විස් එක කරේ කිලෝමීටර් කියන්නේ කිලෝමීටර් ගාන නෙමෙයිනේ අවුරුද්දෙන්නේ. එතකොට අවුරුද්දෙන් අපි ගන්නකොට කිලෝමීටර් 24000ක් වගේ මට මතකයි. ඔව් 24000ක් වගේ තිබුණේ. කියන්නේ ගිය අවුරුද්ද කියන්නේ වාහනේ අරගෙන අවුරුද්දකින් තමයි අපි සර්විස් එකක් කරේ. අරගෙන ඊට පස්සේ ඒ ගිය අවුරුද්දේ සර්විස් එක කරා. දැන් ආයෙත් මේ අවුරුද්දකින් තමයි මේ ආයෙ සර්විස් එක කරේ. ඒතකොට කිලෝමීටර් ගාන එන්නේ මේ. ඒතකොට පොයින්ට් දෙපැත්තම තියෙනවා ලංකාවෙත් එහෙමයි මට මතක විදිහට අවුරුදු එක්ක අවුරුද්දෙන් නැත්තම් ඒ කිලෝමීටර් දුවන්න දෙන කිලෝමීටර් ගාන. දැන් අපිට මේකේ තිබුණේ කිලෝමීටර් 25000යි කියලා. මට වාහනේ නතර කරාම මේක පෙන්නනවා මේ තව කිලෝමීටර් කොච්චරකින්ද සර්විස් එක කරන්න ඕනේ කියලා. මේ කිලෝමීටර් 20000කින් සෝරි 25000කින් නෙමෙයි 20000කින්. ඒක පෙන්වන්නද මම? මෙන්න මෙතන වැටෙනවා පේනවා ඇති කියලා මම හිතනවා. මේ කිලෝමීටර් කොච්චරකින්ද කරන්න තියෙන කියලා. ලංකාවේ ගොඩක්ම මේ කිලෝමීටර් ගානේ. කිලෝමීටර් ගානනේ. මෙතන මේකේ වැටෙනවද වහනේ මේ. කිලෝමීටර් 20000කින් ඊළඟ සර්විස් එක කරනවා. එහෙම නැත්නම් මාස 12කින්. එතකොට අපි දැන් මේ සැරේ කරෙත් 20000න් නෙමේ මාස 12න් තමයි කරේ. එතකොට දැන් අපිට මේ මෙහෙදි ඔය විදිහට තමයි තිබුණේ කිලෝමීටර් දැන් අපිට ඊළඟ සර්විස් එක කරලා තියෙන්නේ කවුරුද්දකින් කියන මාස 12න්. එහෙමත් නැත්නම් කිලෝමීටර් 20000න්. ලංකාවේ තියෙන ක්‍රමෙත් එක පොඩ්ඩක් ඉතින් වෙනස් ඒක. මේ පොඩි වෙනසක් තියෙනවා. අර කිලෝමීටර් ගාන ඉන්න ගොඩක් වෙලාවට අපි ලංකාවේ බලන්නේ. හැබැයි මෙහෙදි අර දෙපැත්තම දීලා තියෙනවා කිලෝමීටර් ගාන 20000ක් කියලා. හැබැයි ඔතන ඔය ඔයිල් චේන්ජ් එකේදී ලංකාවේ කිලෝමීටර් මට මතක විදිහට 5000 10000 ඔය වගේ ප්‍රමාණයක් තමයි දුවන්නේ ලංකාවේ. ඊටටි දුවන්නේ නැහැ. හැබැයි මෙහි කිලෝමීටර් 20000 දුවනවා. දැන් අපි දන්න සමහර යාළුවන්ගේ වාහන තියෙනවා කිලෝමීටර් 30000 40000 දුවන ඒවා තියෙනවා. ඒ කියන්නේ ඊළඟ සර්විස් එකට ඒ කිලෝමීටර් ගාන දුවන්න පුළුවන්. හැබැයි ඒකෙදි කිව්ව හැබැයි මට මේ අවුරුදු ගාන අවුරුද්දක් නෙමේ කිලෝමීටර් ගානෙන් බලන්න කියලා. කිලෝමීටර් ඔයිල් චේන්ජ් එකකින් ඊළඟ සර්විස් එක කිලෝමීටර් 40000 දුවලා තමයි ඊළඟ සර්විස් එක කරන්න තියෙන්නේ. ෆිල්ටර්ස් මාරු කරන ඒවා ඔක්කොම මං හිතන්නේ සර්විස් එකේදී ඒවා කරන්න තියෙන්නේ. ඒ තමයි ටයිම් චේන්ජ් ඇති. මොකද දැන් අපේ වාහනේ නෙමෙයි නිසා මං ඒක හරියට කියන්න දන්නේ. අපේ එක නම් අපි වාහනෙත් එක්ක වෙනස් වෙනවා.
ඉතින් අපේක ඔන්න විදිර තම අපි සර්විස් එක් කරේ සර්විස් එක කරගන්න තියෙනදි මේ වාහනයක් ගත්තට පස්සේ ඉතින් ගන්න කෙනෙකුට ඉතින් මේක වැදගත් වෙයි කියලා අපි හිතනවානේ අපිට මොන හරි මගහැරනද කරුණු කියන්න ඉතින් මේත් අර ඒ වගේ තමයි සර්විස් බුක් එක තියෙනවා සර්විස් බුක් එක ඉතින් අපි යාලට අතර දෙන්න ඕනේ නැහැ වාහනේ හොයාගන්න කොහොමද ලංකාවේ ගාන ගත්තොත් එහෙම ගාන වැඩිනේ ගාන වැඩි දැන් අපිට මේකට ගියා මේව ටිකටයි කොබිල්ල බිල්ල මං ගත්තන 470 ගානක් 470 ගානක් ගියා එතකොට බාන්න රුපියල්වලින් කීයක්ද කියලා 470 ගානක් කිව්වොත් 1.30ක් විතර වගේනේ 1.30ක් විතර මම හිතන්නේ ලංකාවෙත් එහෙම යනවා ලංකාවෙත් එහෙම යනවානේ මම හිතන්නේ ඔය වගේ ඇවරේජ් එකක් යනවා ඇති 1.30ක් වගේ තමයි මෙහි ගියේ ලංකාවෙන් කට්ටිය දන්නෝනේ මේ කියන්න ඕනේ ඒක නිසා මේ එනට කිය අවුරුද්දකට වැඩි කියන්නේ නෑ නෑ ගිය අවුරුද්දේ තේ වයි ගානක් තමයි නෑ 400 ගානක් ගියා 400 ගානක් ගියා ඊසරෙත් ඔය ටිකම තමයි කරේ වයිප් ලයිට්ස් එක මාරු කරා එන්ජින් ඔයිල් මාරු කරලා අනිත් බලන්න දින ඩේවල් ටික බ්‍රේක් ටික ඒවා මේ ඔක්කොම ටික බැලුවා ඒ ටික තමයි එරෙන්න වෙන මොකුත් ගැටලු මොකුත් නැහැ කියලා කිව්වා සම්පූර්ණ ෆුල් ස්කෑන් එකක් කරලා තියෙනවා කිව්වා මොකුත්ම ගැටලුවක් නැහැ කිව්වා ඊළඟ සර්විස් එක නම් කිසි ගැටලුවක් නැතුව දුවන්න පුළුවන් කියලා තමයි කියන්නේ හරි එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ සර්විස් එක කරගත්තේ ලොකු වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක් ඉතින් ඔයාලට මේ දේවල් දැනගන්නත් එක්ක වැදගත් එකක් වෙයි කියලා හිතුණු නිසායි මේක කළේ මේ වාහනයක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට වැදගත් තියෙන අය දන්නවනේ ඉතින් ඔක මේ වෙනවා මොකද අර මේ අපි අතනදි කාරණාව කිව්වේ නැහැ වාහනේ අර අඩුපාඩුව තිබිච්ච එක නිසා තමයි අර දෙවෙනි දවසේ මම කලින් එක කිව්වනේ අපි මේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ වාහනේ ඇක්සිඩන්ට් වුණානේ දැන් හරියටම අවුරුද්දකටත් වැඩි එතකොට අපි වාහනේ අපි වාහනේ ගත්තේ අපි ලංකාවටත් ගිහින් ඇවිල්ලා මම හිතන්නේ නොවැම්බර් වගේ වගේ දැනුත් මේ නොවැම්බර් යන්නේ එතකොට මේ අර එතනකින් පොඩක් මොකද කියලා ගැලවෙනවා වගේ තිබ්බනේ මම අර කලින් පෙන්නුවේ අර පැත්තේ තියෙන සිල්ල ප්ලේට් එක ඒකේ ලොක් වෙන්නේ නැහැ ඒක ලොක් එක ගැලවෙනවා මොකද දැන් අර ලංකාවේ වගේ නෙමෙයි දැන් මෙහි මේව කරන්න ගියාම සම්පූර්ණ පාර්ට් ටික ඔක්කොම දානවනේ අපි අර කෑලි ඇදහැරලා එහෙම හදන්නේ නැහැ ඒ කෑලි සම්පූර්ණ කරලා අයින් කරලා අලුතෙන්ම රීප්ලේස් කරනවා ඒ රීප්ලේස් කරන එකේ ලොක් එක හරියට වැටෙන්නේ නැති ප්‍රශ්නයක් තිබුණේ ඉතින් ඒක හදන්න තමයි අද දවසේ තිබුණේ දුන්නේ ඊයේ සර්විස් එක කරලා ඒගොල්ලොම හෑන්ඩ් ඕවර් කරානිත් කට්ටියට අපි එන්න ඕනේ නැහැ එතනින් අරගෙන ඒගොල්ලෝ ඒක හදලා තිබුණා ඒ හදන්න කීයක්වත් ගත්තේ නැහැ මොකද ඒගොල්ලෝ හදනකොට මොකක් හරි මිස්ටේක් එකක් වෙලා කියන එක තමයි මුලදී ඒගොල්ලෝ මේවා කරේ දැන් හැබැයි බලලා කිව්වා මොකද්ද වෙලා තිබුණේ කියලා ඒකේ ඇන වගේක් වැටිලා ඇන වගේක් වැටලා ඉතින් ඒක ඉතින් අපේ මිස්ටේක් වෙච්ච දෙයක් කියලා කිව්වේ යා කියන කෙනා හරමඩ හයි කරනකොට හරියට හයි කරලා තියෙන්නත් පුළුවන් ඉතින් දුර්වල වෙලා වැටෙනව වෙන්නේ නැති කොහොම හරි ඒක ඒ හිසා තමයි ඒක ගැලවිලා තියෙන්නේ මොකද ඉස්සලම වම් පැත්තක විතරයි බුරුල්ුනේ පස්සේ දකුණු පැත්ත එකත් බුරුල්ුණා එතකොට රණිමේකේදී තමයි වැටලා තියෙන්නේ එතකොට කොහොම හරි ඒගොල්ලෝ ඒක හදලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ දැන් ඒකත් හොඳටම තිබුණා හරි ඉතින් වාහනේ වැඩි හරි ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි බස් එකේ ඇවිල්ලා දැන් වාහනේ යනවා මේ සයන කලකින් බස් එකේ ආවේ ඇත්තටම මේ වාහනයක් තියෙනක හොඳයි ඒල වැඩ වලට ලේසි මේ උනාට අර මේ බස් එක යන එකත් කියන්නේ මේ බස් තියෙනවා නිතරම ඒක නිසා ලේසි වෙලේම බස් තියෙනවා වෙලාවට බස් වැඩ ඕන දෙයකට බස් එකේ යන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් ඉතින් අපි අදට නතර වෙන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් වැදගත් වීඩියෝ එකක් වෙයි සමහරට මොන හරි වැදගත් දෙයක් සමහරට අපේ ඩේ ඉන් ලයිෆ් වීඩියෝ එකක් වෙයි ඉතින් අපිත් එක්ක දිගටම හැදලා ඉන්න ගොඩක් දේවල් දැනගන්න ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට හැමෝටම ගොඩක් ස්තුතියි අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් බයි